හරිම මහන්සි. ඔයාලා හොඳටම දන්න අපි මැරතන් එකක් දුවන ගමන් ඉන්නේ කියලා. මැරතන් එකේ සමය ඇත්තරම මේ කන්ටෙන්ට් රාශියක් මම ප්ලෑන් කරලා තියෙනවා. මාගේ ප්‍රිය රසික රසිකාවියනි ඇත්තටම ගොඩාක් සමා වෙන්න ඕනි මේ මං ඔයාලගේ හැමදාම ඉතින් මේ සමාවිල්ලලා වීඩියෝ කරනවා. ඉතින් ඇත්තටම මේක වැරද්දක්. සිරාවටම කියනවනේ මේක මේ ඔයාලගේ වැරද්දක් නෙමෙයි. ඇත්තටම මේක මගේ වැරද්දක්. හරිද? මේ මගේ වැරද්දක් ඉඳන් මම සමාවිල්ලන්නේ. මේ YouTube channel එක පටන් ගත්තා තමයි. බට් ඒක කන්ටිනියු කරගන්න අද්දී මගෙන් ලොකු අතපසුවීම් වෙනවා කියලා මට දැන් තේරෙනවා. හරිද? මොකද මේ ඔයාලට අනිවාර්යයෙන්ම මං කන්ටෙන්ට් දාන්න ඕනි. හරිද? දැන් මේ මම හිතන්නේ සති දෙකකටත් එහා අන්තිම වීඩියෝ එක අප්ලෝඩ් කළා. හරිද? අපේ මේ කොටාගේ මැරතන් එකේ පළවෙනි vlog එක. තව එකයි තියෙන vlog එක. ගොඩක් කට්ටිය ආල්දිම තව මේ තව vlog ඉතුරු ටිකක් දාන්න. ඉතුරු ටික නෑ. තව එකයි තියෙන්නේ. ඒක එඩිට් කරන ගමන් ඉන්නේ. ඔයාලා ඒක එඩිට් කරනකන් දැනට මම මේ රියැක්ෂන් වීඩියෝ එක මේ කරන්නේ රියැක්ෂන් වීඩියෝ කියන්නේ මේක ඇත්තටම මේ පරණ වීඩියෝ එකක්. පරණ වීඩියෝ එකක් කියන්නේ මැරතන් එකේ හතරවෙනි වීඩියෝ එකට රියැක්ට් කරපු වීඩියෝ එක තමයි මේ දැන් මම එඩිට් කරලා ඔයාලා දැන් මේ බලන්න හදන්නේ බලන්නේ ඒක තමයි. සමා වෙන්න ඉතින් ඇත්තටම වීඩියෝස් දාන්න අමාරු වුණා. මොකද අධිකම ඉතාමත් මට පට්ටම අධික කාර්යබහුල කාලයක් තමයි ගෙවුනේ සහ ගෙවෙන්නේ තාමත් එහෙමයි. දැන් තමයි වීඩියෝ එක එඩිට් කරලා ඉවර කරේ. ඒක අප්ලෝඩ් කරන්න කලින් මට මේ ක්ලිප් එක රෙකෝඩ් කරලා ඔයාලගෙන් මේ සමාව ඇද සිටින්න ඕනි කියලා හිතුණා. මොකද ඒකේ සමාව ඇදලා නැහැනේ. කොහමද අපි ඉක්මනට ලස්සන කන්ටෙන්ට් එකක් මේ අප්ලෝඩ් කරමු කියලා මම කරන්න ඕනි. සතියට එකක් හරි දාන්න මම ෆුල් try කරනවා. සමා වෙන්න වෙච්ච අතපසුවීම් වලට මේ ගොඩක් කල් කන්ටෙන්ට් එකක් දාන්න තියෙන විදිහට ගොඩක් සමා වෙන්න මේ වීඩියෝ එක ඉවරනකම් බලන්න. මේකේ ගොඩාක් වැදගත් දේවල් ටිකක් තියෙනවා. මේකේ රියැක්ෂන් විතර නෙමෙයි. මේකේ මම මේ කොටාගේ වීඩියෝ එක එන්ඩ් එක එඩිට් කරද්දී කරන ස්ටෙප් ටිකත් ඒ විදිහටම තියෙනවා. මේ ඉන්න ගොඩක් වලට වැදගත් බෑග්ග්‍රවුන්ඩ් මියුසික් ගැන ට්‍රාන්සිෂන් ගැන ගොඩක් දේවල් ෂෝට් කට් ගැන ගොඩාක් දේවල් ටිකක් එන්ඩ් එකේ තියෙනවා. ඉතින් අනිවාර්යයෙන් වීඩියෝ ඉවරනකම් බලන්න මතක ඇතුවේ. උපදිනකොට උප්පැන්න සහතිකය දකින්න නැති මට මැරෙනකොට මරණ සහතිකය දකින්න නැති මට වටේ ඉන්න බුරුවෝ දෙන චෛත්‍යතික අදාළම නෑ බං. අද්දෙකට පෙන්නන්න. වදි උපදිනකොට උප්පැන්න සාතිකේ මැරෙනකොට මරණ සාතිකේ. අපි එකම කොලේ පෙන්නන්න. උපදිනකොට උප්පැන්න සාතිකේ කියලා මං අදී පෙන්නන මැරෙනකොට ඒ කියලා දකුණ තියෙනවා. එකම කොලේ. නෑනේ මට අත් දෙක මාරු වුණා. I'm sorry aunty මම මේ මෙහෙම නින්නේ. ඒ දෙකම එකයිද? ඔය ඒක තමයි මම හිතන්නේ මෙයා මේ දෙපැත්ත print කරන් ඇති. මරණ සාතිකේ හැබැයි ජීවිතුන් අතර ඉන්නකොට හම්බෙන්නේ නැහැ නේද? මේ මන්ද ඒක හිස්ත වන්දක. මටත් ඒ උඹට උපේනවා කසුන්නේ. නෑ බං පොඩි සම්බා. උපේන සාතිකේ කියලා මං අදී පෙන්නන අඩෝ මේක බම් මේ ඕ එක්ස්පෝස් මේ ෂොට් එක ඕ එක්ස්පෝස් නැන්දේ නැන්දේනේ මේ අක්කේ මම මෙනු අහන්න බුදුම මේ ඔයාලට වෙලාවට මේ මුණ ප්ලේ කරලා දී නැත්තම් කුටික් ගන්න අපි හදලා බලමු මැරෙනකොට මරණ සහතිකය දකින්න නැති මට මෙතනදී අපි මේ කොටාගේ මූණ පොඩ්ඩක් දාමු නැත්තම් ඒකාකාරී බවක් දැනෙනවනේ කක්කරේ මොකක් හරි දා වටේ ඉන්න බුරුවෝ දෙන චෛත්‍යතික අදාළම නෑ බං. මෙතන අපිට කොටාගේ සිනහව මේ පෙන්වන්න පුළුවන් අවස්ථාවක් මේ ඔයාලට පේන්නේ මම ඉතින් සිනහව ඉතාමත් මේ අලංකාර ලෙස ඔයාලට පෙන්වන්න පොඩි zoom in එකක් එම ඇඩ් කරනවා මරණ සහතිකය දකින්න නැති මට වටේ එන්න ඉතින් වටේ කෑල්ල ඕනේ එතනින් කරම් කට් කරලා මෙන්න මේ හරිය හිනාව ගත්තාම හරි එතන අපි අරනේ පාළුවමකින් නැතේ අන්නේ සවුන්ඩ් එක මම මතක නැහැ කොහොමද ඒක ප්‍රොනවුන්ස් කරන්න කියලා මම ඔයාලට පෙන්නන්න අන්නේ වගේක් කියන්නේ උපදිනකොට උපේන සාතිකේ දැන් මෙතන කේස් එකක් ආවා මෙන්න මෙතන පොඩ්ඩක් අපි මම අර කැපුව හින්දා පොඩ්ඩක් කේස් වුණා රයිට් ඕකේ එතන zoom out එක දාලා බලමු ස්පීඩ් වැඩි zoom out එක එතකොට අපි එතනට ගිහලා මේ 115 එක 118 විතර දාගන්න උපදිනකොට උපේන සාතිකේ කියලා මං අදී පෙන්නන මැරෙනකොට ඒ කියලා දකුණ තියෙනවා. දැන් එතනට ස්කේල් ඉන් එකක් ඇඩ් කරගන්න. උපදිනකොට උපේන සාතිකේ කියලා මං අදී පෙන්නන මැරෙනකොට ඒ කියලා දකුණ තියෙනවා. නෑනේ මට අත් දෙක අන්න වැරදිච්ච තැනට අපි අර රෙකෝඩ් ස්ක්‍රැච් එක. කොහොමද මගේ සවුන්ඩ් ඉෆෙක්ට් හොඳයි නේ? නෑනේ මට අත් දෙක මාරු වුණා. I'm sorry aunty මෙහෙම නින්නේ. ඒ දෙකම එකයිද? ඒක හිස්ත වන්දක. අන්න හිස්ද මන්ද බං කියන එකට අනිවාර්යෙන් තියෙන්න ඕනේ මේ ස්ක්‍රීන් එක. එකයිද? මේ zoom කරලා ඔලේ පෙනුණා ඇති. හිස්ත වන්දක. ඒ උඹට උපේනවා කසුන්නේ. දැන් ඉතින් කොටායක කනෙක්ෂන් එකක් දාන්න තියෙන්නේ අර දන්නවද? nope නෙමෙයි no එක තියෙන මචං. ඒ උඹට උපේනවා කසුන්නේ. No. උපදිනකොට උප්පැන්න එඩිට් සහතිකය කරලා දකින්න තියෙන්නේ නැති මට බලන්න. මැරෙනකොට මේකට මේ බ්ලේක් ඇඩ් කරගන්න. නැත්තම් මේක අමතක වෙනවා. උපදිනකොට නැති මට ඔයා විතරනේ මේ ඇන්ටි හැමෝම එහෙම. ඉපදෙද්දි උප්පැන්න සහතිකය දකින්නෙත් නැහැ, මැරෙද්දි මරණ සහතිකය දකින්නෙත් නැහැ. වටේ ඉන්න බුරුවෝ දෙන චෛත්‍යතික අදාළම නෑ බං. මේ වගේ කියලා මේ ප්‍රින්සිපල්ලාට එහෙම කියන්න එපා උඹලා හොඳේ. චරිත සහතිකය ගන්න ගියාට පස්සේ මේ වගේ ටෝක් ඉෂු කරන්න එපා කනට දෙයක් ගලපන්නයි. වටේ ඉන්න බුරුවෝ දෙන චෛත්‍යතික අදාළම නෑ බං. රයිට් බලමු ප්ලේ කරලා දැන් හරිද කියලා මාස්ක් එක. උපදිනකොට උප්පැන්න සහතිකය දකින්න නැති මට මැරෙනකොට මරණ සහතිකය දකින්න නැති මට වටේ ඉන්න බුරුවෝ දෙන චෛත්‍යතික අදාළම නෑ බං.
උපදිනකොට උප්පැන්න සහතිකය දකින්න නැති මට මැරණකොට මරණ සහතිකය දකින්න නැති මට නෙක්ස්ට් එකට යන් අපි නෙක්ස්ට් එකට. ස්කෝලේ කවුටර් අන්තිම දවසේ කෙල්ලෝ හඬනවා. කවුද බං නාවන්නේ? කොල්ලෝ ඉතින් පේන්නේ කියලා උඩට ගමු බල. මොකක්? මාරහු God damn තමයි වරන්නේ. අපේ ස්කෝලේ තිට ඔය වගේ උන්ගේ ස්විච් එක පේන්න බෑ මොන මගුලක්ද මන්ද ඇයි මම වෙලාද same ස්විච් එක ඔන් කරන්නේ නැහැ ඕෆ් කරන්නේ නැහැ ඒක මැද්ද තියෙන ඇතුළටත් උඹලා මොන වෙලාද අඩ තාම ඉන්නවද එහෙම ඔය මම නිකන් අහන්න අම්මප ඉන්නවද ඒ වගේ උන් තාම නේද? කමෙන්ට් එකක් දාන්න එක. fucking idiots ඒකත් එඩිට් කරලා දාමු අපි. මේක නම් අපිට zoom කරගන්න පුළුවන් අපිට. එතකොට තමයි බලන කට්ටිය හොඳට පේන්නේ. ස්කෝලේ කවුටර් අන්තිම දවසේ කෙල්ලෝ අඬනවා කවුද මම මේ නාවන්නේ? අනේ මන්. කොල්ලෝ මොකද්ද උසය? අර මේ සේනාව එකට එනවා ඔයගේ සීන් එකක් නෙමෙයි පෙන්නන්නේ. මොකක්ද මොකද උත්සාහය යනවා. අනේ මන්ද. අප්පට. ස්විච් එක පේන්න බෑ මොන මගුලක්ද මන්ද ඇයි මම වෙලාද ඔහොම කොට කොටත් බං ඒ කාලේ ඕක කරන්නේ. ස්විච් එක ඔන් කරන්නේ නැහැ ඕෆ් කරන්නේ නැහැ ඒක මැද්ද තියෙන ඇතුළටත් උඹලා ඒ ස්විච් එක නම් ඉතින් BS තමයි ඉතින් ආ යූස් කරන්න බෑ ඉතින් ඒ වගේ. තියෙන ඇතුළටත් උඹලා මොන වෙලාද අන්න පොඩි සිද්ධිය. දැන් මේ මෙතන මට මෙහෙම කට් කරලා මේක අයින් කරන්න පුළුවන්. උඹලා ඉස්කතියක් නෑනේ. ඊට පස්සේ මෙතන කොටා මූණ මෙහෙම කරලා පොඩි සිද්ධියක් දාලා තමයි අර අන්තිම වචන ටික කියන්නේ. උඹලා මේ කුණාර මේ අයින් කරගෙන දැන් බලන්න. තියෙන ඇතුළටත් උඹලා මේ වගේ අවස්ථාවල මම මේ ස්කේල් ඉන්න එකක් දාලා ඇතුළටත් උඹලා මෙන්න මෙතනට ගේනවා මචං මේ අපේ ස්ක්වික් ස්කේල් එකක් තින්නවා හදාගත්තේ. අන්න ඒක ගියනවා මෙතනට. එයාලා ඒක පොඩ්ඩක් එඩිට් කරගන්න ඕනේ මට ඕනි විදියට. හරිද? පොඩ්ඩක් ස්පීඩ් එක. උඹලා හරි. මෙතනට අපි දාමු සවුන්ඩ් ඉෆෙක්ට් එකක්. මේක දාලා බලමු. උඹලා මේක සෙට් නෑනේ. උඹලා අන්න ඒක අවුලන්නේ නැහැ. ෂේප් ඒක මැද්ද තියෙන ඇතුළටත් උඹලා වෙලාද තාම තියෙන ඇතුළටත් උඹලා වෙලාද තාම ඉන්නවද එහෙම මම නිකන් අහන්න පොයේ දවසට බාර වහන්නේ අර බැතිකි සීන් එක නේද? ඒක වරක් අඬා මීට අර අඩෝ ඩාන්ස් එක බලපන්. වඩලා ඉන්න හොඳ ෂොට් ටිකක් ඈ. හැබැයි අර රිදම් එකට ගාන්න නටන ලස්සනට. ඕ වව්. කරඩ සීන් එකක් කරන් පොඩි. අඩෝ. තනිකර පොරණ හැඩතල වෙලා ඉන්නේ මචං සිරාවට. you know කොහොම මූසා මේ හරියම හැඩතල විතරයි අර පේනවනේ ආ. ඕවල් ඒක රබඩිය අර මේ මොනවද බොඩි බිල්ඩින් කරද්දී අර දාන්න පොඩි පෝසස් වගේ පෝසස් නේවට කියන්නේ මොනවද හරි දාන්න යාර ඒ වගේ සීන් එකක් අර දාන්න යාර බ්‍රදර් අර මෙච්චර දේවල් කරන්න පුළුවන් තරක් උල්ද power of girl දෙරණ කැරගුණ දැක්ක දෙරණ කැරගුණා තමයි දෙරණ කැරගුණා දෙරණ කැරගුණ දැක්ක උන්නටි දාතල් අම්මට දෙරි මූස් තනිකර පොරණ හැඩතල වෙලා ඉන්නේ මචං සිරාට එන්න එක දාමු කොටාගෙන ඒක දාලා අපි ඒකට දාමු මේ කැමරා ෂේක් කියන්නේ බොඩියට you know මේක දාමු මේ අර සීන් එක දාත යාර මූණ මොකද්ද මේ ස්ටේබිලයිස් මෝෂන් එක දාන්නේ අපි ඒක දාතේ එකක් පානේ ටෝන 6ට දාලා එතන බලන ඔප්ෂන්ස් වල ස්ටොප් ට්‍රැකින් එක ඔන් කරලා ඇනලයිස් එක දෙනවා හරි ඒකත් එවුවා දැන් පොඩ ස්කේල් එක වැඩි කරගන්න ගානට පොසිෂන් කරගත්තා නම් හරි දැන් අපිට පොඩ්ඩක් මේක දාම මෙහෙම පාත් කරගන්න නයිස් ඒ යන්නේ ටික එහෙම තියෙන්න ඕනිවා ඒකට තමයි ආත සුපිරිය ඩන් ඒක හැබැයි ලොකුට සවුන්ඩ් ඉෆෙක්ට් එකෙන් පාවිච්චි කරේ නැහැ ලොකු සීන් එකක් තිබෙන්නේ තින්දා ඒක තනිකර ගියේ මේ බොඩි මොෂන් එකකුයි මොෂන් එකක් විතර ඇත්ත වගාවට හාමි කරන කෘමි සත්තු එලවට ලේසිව ක්‍රමේ
හාමි නෙමෙයි හානි මන්තරේ තමයි මරු. දින මචං මන්නක මණ්ඩිරේ කුමිසත්තුලෝන මේ මගේ මණ්ඩිරේ මට කටයකෝ. මන්ද වියන තාල වර්ගයට සතෙක් කියනවනේ ඔහො කොල්ල පුතේ දෙහි කොලයක් ගත්තා මේ උඹ කතා කර ඒ උඹ කතා කරනකොට කුරුමිය යන්නේ නැද්ද මල්ලි? මට හිතන යන්නේ කියලා. ෆකින් හෙල්. එමීට කතා කරා. කටාඩි සද්දර කුරුමිනියන්ද මං අඩු කරගන්න සද්ද එහෙම නෙමෙයි මං කියන්නේ. You know. යයියා වික්‍රමාන අම්මා සේඩුම් කෝ හිටපන් මේ කොල්ල නහයටදී ඔපාර පුතේ යන්නේ තනකොළ ගලවගෙන අර පේනවනේ අර ඔයාලදී මේ වගේ කුමිසත්තු කරන දිරවල දැම්ම මට කෝලයක් දෙන්න 0.78 අප්පුඩිය වඩේ දෙක ප්ලේන්ටිය What? ගන්නකෝ අප්පුඩිය වඩි දෙක ප්ලේන්ටේ දැම කොලක් ගන්නකෝ ඒටික මරුව ඒක ඇක්සන්ට් එක ලාතල්ල මොකක්ද මේ නම්බරේ? දිරවල දැම්ම මට කෝලයක් දෙන්න 0.78 අප්පුඩිය වඩේ දෙක ප්ලේන්ටිය දැම්ම කෝලයක් 0.78 අප්පුඩිය අඩේ ප්ලේන්ටිය. දාන්න. කෝ නෑනේ. 0.78යි අප්පුඩියේ වැඩේ දෙක ප්ලේන්ටිය 0.78යි. මේ අප්පුඩිය ගන්න කොහොමද? ඒ හුට්ටිය අප්පුඩිය ගන්න කොහොමද? මේක විවින්දිලා අප්පුඩිය කෙවුවත් හරියද? ට්‍රැක ඉවෙන කාණ්ඩි පාබං. බල මාර මිනිස්සුනේ අපි අසනීපෙන් ඉන්නේ. මාර කියමු. බයින අපි ගද යාතල්ලේක ඒකූගේ කටාට මුතුවම්ම කෑගහිල්ල වගාවට හාමි කරන කෘමිසත්තු වෙලවට ලේසිම ක්‍රමේ. මන්තරේ තමයි මරු. මේකට දාමුව සස්පෙන්ඩ් එක සස්පෙන්ස් එක එකක් සවුන්ඩ් ඇතිබ කොල්ට මේ මගේ අඩු ඔය මරු එක මරුව පෝස් එක එක අපි කොහො ශේප් එක මරුවේ මරුල හිතනවා ගඩ්ඩම් ඇද්දා මෙතන්ට දී බඩු ටයිමිය වඳවීගෙන යන තාලවර්ගයට සතෙක්ලු පංගිතයිති මෙතර තාලවර්ගේ තින් ගස් විතරැකි කුම සතුති නනේ ඕකේ කොල්ල පුතේ දෙහි කොලයක් ගත්තා මේ උඹ කතා කර ඒ උඹ කතා කරන කුරුමිය යන්නේ නැද්ද මල්ලි? සද්දට තිරාව කටන්න වේ තියන්නේ ෆකින් හෙල් මුඩ එමීට කතා කරා. ඔලුව රිදෙනවා කියලා කියගල මංහිතු මේලා කුමිසත්තු කරන දිරවල දැම්ම මට කෝලයක් දෙන්න 0.78 අප්පුඩිය වඩේ දෙක ප්ලේන්ටිය දැම්ම කෝලයක් ගන්නකෝ අන්තිමට රටපට්ට දැම්ම කොල්ල ගණ්ඩකෝ දැම්ම කෝලයක් ගන්නකෝ ගඩකෝ ඉතින් අද ඇවිල්ලා තියෙන මචං මන්නක මණ්ඩිරේ කුමිසත්තු වට්ටක තවට සූම් කලක තුලෝන මේ මොකක්ද මේ නම්බරේ? අප්පුඩිය මොකද බින්දුවයි හතයිකයි අප්පුඩිය වඩේ දෙක ප්ලේන්ටේමක් කරන්න දැම්ම මට කෝලයක් දෙන්න 0.78 අප්පුඩිය වඩේ දෙක ප්ලේන්ටිය දැම්ම කෝලයක් 0.78 අප්පුඩිය අඩේ ප්ලේන්ටිය. මෙතැන්ට අලු ස්ලැප්පයක් ගත්තන මේකදා ප්ලේන්ටිය දාන්න. මෙතැන්ට උෂ්‍යද්දාම් බලන්න අර දාන්න කියලාතයවද්දි කෝ නෑනේ. මේකත් ගාන්ඩ සින්ට ට්‍රැකින් ඇත්දාගම් කෝ නෑනේ. කෝ නෑනේ. 0.78 අප්පුඩිය අඩේ ප්ලේන්ටිය දාන්න. කෝ නෑනේ. කොට දිරාට කාල බලන්න ඇත්තට 78යි මේ අප්පුඩිය ගන්න කොහොමද? ඇත්දාවන ගන්න කොහොමද? I don't know nothing about that කියලා එක දාලවල I don't know nothing about that. එන්න දාමු ඒක අපනේ අප්පුඩි කරලා එකක් දාමුනේ කොට අර පාත් වෙනත් එක්කම එකක් දැම්මේ අර මේ මූවමන්ට් එක පොඩ්ඩක් පේන්නේ දැන් දාමු කනවා තව අන්නේ කනවතෝ ඉවෙන කාණ්ඩි කොට තව තවත් තාත කනවතෝ ඉවෙන කාණ්ඩි පාබං. කොල්ලන් රවට්ටලා මෙතන දාම ඔය ෂේක් ඉෆෙක්ට් එක අප්පුඩි ගන්න පවර් එකත් එක්ක පේන්නත් එක්ක මෙන්න ඒ වගේ එකක් කනවතෝ ඉවෙන කාණ්ඩි පාබං. දාලා එතන ස්කේල් ඉන්නේ උත් දාන්න ඕනේ තාතල් යන්නේ නැහැ ඒක පොඩ්ඩක් ස්පීඩ් අප් කරා නම් හරිද දැන් බලමු කනවතෝ ඉවෙන කාණ්ඩි පාබං. සෙට් වගේනේ මාර මිනිස්සුනේ අපි අසනීපෙන් ඉන්නේ. අම්මෝ පොඩි එකක් ඉන්නවා මන්නේ නැද්ද පොල්ලද මොකද්ද රිදෙන්නේ නැති පොඩ්ඩ ආයෙ බලන්න ඕනේ අම්මට ආයෙ එලෝගෙන යනවා මං ගන්න මේ වරෙත් වන්ද කනවා අම්මා ඒ පිට කගෙන ඒකනේ අර වදිනවා දකින් තිබ්බා බලවල මොකක්ද උනේ මොකක්ද උනේ ඉල්ලන්න ගෑවේ පොඩි කාට පාඩුවේ බල්ලා බය කරන් ඉන්න දෙන්නේ නැතුව මෙතන ගිහිල්ලා මේ මෙයා ටෝක් කරන්න ගියා බලු ටෝක් දෙන්න ගියා මන්නම් කියන ඕන්න නැති වැඩ මේක කේස් එකක් වේද කියලා ෂුවර් නෑ පොඩි එකා යතේ පොල්ල තියෙන නිසා මේක අපි පොඩක් කොටාට යවලා බලමු බොස්
මේක මතකද? දැන් ඔකට එන රිප්ලයි එක මම තමයි මම තීරණය කරන්නේ මොකද්ද කරන්න කියලා. සමහර අවස්ථාවල වයින් කරන්නත් සිද්ධ වෙන ඒවා තියෙනවා. මොකද බරපතලයි මේ අර පොඩි උන් විතරක් ඉන්නව දාන්න බැරි සීන් තියෙනවා. ඒ වගේ අවස්ථාවලදී වයින් කරන එක තමයි කරන්නේ. අපිට රිප්ලයි බ්ලර් කරන්න බොස් අවුන්ට වදින ටිකත් එක්කම. ඕකේ බොස්. අන්න එහෙම තමයි බ්ලර් කරන ඕඩර්ස් අපිට හම්බෙන්නේ. මාරුයි මට සෑහෙන්න අමාරුයි. කනගාටුවෙන් වුණත් ඔයාලට මේ කියන්න ඕනේ මේ ඉතුරු ටික මම හෙට රෙකෝඩ් කරනවා ෂුවර් එකටම හෙට දවල් කාලේ හෝ උදේ කාලේ දැනට මං ගිහින් එන්න මම දැන් පොඩ්ඩක් නිදා ගන්නවා මට මහන්සි තා පොඩ්ඩෙන් හෙට දවසේ හම්බෙමු ඇත්තටම හෙට දවසේ නෙමෙයි මේ දැන් 3:20 වෙලා උදේ අපි 8ට 9ට 10ට 11ට 12ට විතර හම්බෙමු මාව එහෙ නැති මාව පේනවා ඇති රියැක්ෂන් වීඩියෝ එකක් දවස් දෙකකට ෂූට් කරනවා මම ලව් මැරේජ් ඇරේන්ජ් මැරේජ් මේ පෝස්ට් එකක් තියෙන්නේ ලව් මැරේජ් මෙතන දෙකක් තියෙනවා මේ තියෙන්නේ බං මේ දකුණු අතක් තියෙන්නේ මම අපිට මේ පැත්තේ දකුණු අත. එතකොට එතන ඉරි දෙක උඩ එක දික් වෙලා යට එක කොට වුණොත් එහෙම ලව් මැරේජ් එකයි. එතකොට උඩ එක කොට වෙලා යට එක දික් වුණොත් ඇරේන්ජ් මැරේජ් එකයි. මගේ කොහොමද දන්නත් තියෙනවද? එනවනේ. එනවනේ කියලා හිතනවා. මගේ උඩ ඉර දිගයි යට ඉර කොටයි. ලව් මැරේජ් එකයි. බලමු මොකද අපි කොටා කියන්නේ කියලා එකට. ඇරේන්ජ් මැරේජ් වල අතන ඒ දෙකක් තියෙනවා මොකක්ද ඔය ඉරදී තේරෙන්නේ නැද්ද මං? ඒ මොලක දෙකක් තියෙනවා කොටාගේ කැරෝදි ඔය ඉතින් මෙහෙමයි මේ නෑ මොකුත් නෑ අර සිරාඩු අතහරි අරන් ඉන්නේ සුපිරිය ඒ සිරාටම නැද්ද ඉරේ කිය මගේ නෑ මගේ තියෙනවා උඩේ දිග යට කොටයි හේ දිගයි කොටයි තියෙන්නේ ඒක ලව් මේ වර ගනේ මන් ඉතින් බොරු කතා ඉතින් නේද අනේ මන් ඉතින් ඉරි බල්ලා කවුද බං මේ ලව් දැරෙන්ද කියන්නේ පිස්සු නැත්තා ෂෝක් එකක් තියෙනවා එකක් දෙකට වෙලා තියෙනවා පව් මචං අප්පට උඩ එකක් තියෙනවා එකක් දෙකට විදිලා තියෙනවා පහක් තියෙනවා මම හිතන්නේ කසාද ගොඩක් කරන්න පුළුවන් ඒකට අවුල් නෑ බහු කසාද සීන් නැති හතිබ මැරෙනවා අපි පැත්තේ හරකෙක් මැරුණා හරගේ මොකද 2012 වීලුවක් කරපු සුපිරිනේ පිට් දන්නවද ලංකාවේ පළවෙනි අගමැති? දන්න? දැන් අගමැති දන්නවද? ඔව් නෑ ඔව් නම නම් දන්නේ නම ඕන. අනුරගේ වයිෆ් දන්නවද ලංකාවේ පළවෙනි අගමැති? කවුද අඩෝ දැන් අගමැති දන්නවද? කොල්ලගේ මුණ බ්ලර් කරලා තින්නේ නම ඕන. හරි නෑ නැත්තම් මගේ වතේ බත් තාරන් කාඩු ඉතින් ඇයි මොකක්ද අවුල අඩෝ අනුරගේ වයිෆ් කියලා ඇයි මං එහෙම හිතුනේ මට ප්‍රශ්නයක් කී අනුරගේ වයිෆ් කිව්වා ගියාන්කෝ පොරයකෝ මේ හැම දෙයකින්ම ගැලවිලා දන්නේ ඉන්නේ උඹලා මාර මිනිස්සු ඔව් ඉතින්වත් පුළුවන් ඒව කියන්නේ බද මයෙන් හෙව මම දන්නේ නේනවා මොකද්ද නම නේ මාරයා කියන්නේ ළමයි වැඩ නෑ නේ මොන ලංකාවේ පළවෙනි අගමැති. දන්න? දැන් අගමැති දන්නවද? කොල්ලට ෂුවර් නැතුව ඉඳි ඔව් නෑ ඔව් කියන්නේ ඒක අර බුඩ නර්ස් වෙලා ඉඳලා තියෙන්නේ. එහෙම තමයි ඉතින් මිනිස්සුන්ට නේ අමතක වෙනවා. දැන් මේ කොල්ලට මම මතක තිබ්බත් අමතක වෙන්න පුළුවන් ඔය වගේ කැමරාවක් කරලා එක වට මයික් එකක් කරලා. එහෙම තමයි ඉතින්නේ. කොල්ලෝනේ ළමයින්. මගේ වතේ බත් තාරන් කාඩු අර වැඩි ඉතින් මේ අනුරගේ වයිෆ් කිව්ව තමයි සෙට් වෙන්නේ. දැන් වෙන නමක් කියලා ඒත් කමක් නෑ කොල්ලෝ. ඉතින් ඇයි මොකක්ද අවුල දැන් මේකේ කැප්ෂන් එක කියෝන එක දාලා කද්ද තියෙනවා මගේ මතේ බත් අහනම් කරන්න. මාර මගේ වතේ බත් තාරන් දැන් ස්කේල් ඉන්න එක පොරයකෝ මේ හැම දෙයකින්ම ගැලවිලා දන්නේ ඉන්නේ උඹලා මාර මිනිස්සු මෙතනට ලෝඩින් එකේ සවුන්ඩ් එක ග්ලිච් සවුන්ඩ් එකක් වගේ තියෙන ඒක හොයලා බලමු. මෙන්න මේක. දාලා අල්ට්‍රා කී එක ඇදලා දාන්න විතරයි තියෙන්නේ. මොකක්ද ඒ? හරි. පොඩක් ග්ලිච් එක දන්නේ නැද්ද නේද? ළමයි වැඩ නෑ නේ මොන මොකද දැන් අර මේ සවුන්ඩ් එක දාලා ළමයි වැඩ නෑ නේ මොන මොකද හරි ෂීට් දැන් අපි එතන මූණ බ්ලර් කරගන්න කොල්ලගේ. කොල්ලට අනිෂුවර් එක තමයි තිබිලා තියෙන්නේ. නම නම් දන්නේ ඉන්න දාමු ඕ ෂීට් එක. දාලා මෙන්න මේ සවුන්ඩ් එකක් දාලා ඒක අඩු කරලා මේකක් ඇදලා මේකත් මෙහෙම ෆේඩ් අවුට් වෙන්න දාලා ඒකත් සවුන්ඩ් අඩු කරලා මේක චුට්ටක් වැඩි කරලා සමහර වෙලාවට මේක මේ ප්‍රීමියර් එකේ නම් ගොඩක් මේ ට්‍රැක් වෙන එක 100% ඇකියුරේට් නෑ ට්‍රැක් පයිනවා මේකේ ට්‍රැක් වෙන ඒවා මේ ප්‍රීමියර් මේ සිංහල තේරෙනවා නම් මේක ආගෙන මේක පොඩ්ඩක් ගන්න ස්මූත් කරලා හදලා ගන්නනේ මොනවද මේ බලක වැඩ සිංහල තේරෙන්නේ නැත්නම් ට්‍රාන්ස්ලේට් දාගන්න ප්‍රීමියර්
ඔයාලට කියන්න බලමු ගානට ආවද මන්ද බැනපු හින්ද බා කයි පළවෙනි අගමැති දන්න දැන් අගමැති දන්නවද ගානට තියෙනවා නම ඕන මගේ අඩෝ බැනපු හින්දද මන්ද මං ගානට සිට්ටුවනේ මම ට්‍රැක් මේක මේ මාස්ක් එක මේ ඕගොල්ලොත් මේ මොකක් හරි වෙන්න නැතුනොත් එහෙනම් මේ බයිනෝ බෑ මේකට හරිනවා මං හිත අද්දුටුවේ ප්‍රත්‍යක්ෂය දැක්කා අංකයි පළවෙනි අගමැති මේක මාර ඇකියුරේට් ඉදිරියට බර බලපන් මෙතන මේ උඩට ස්ක්‍රෝල් වෙන එකත් ඔය ගානට දිනවර පොඩක් බයින්න උතර හරිය මේක බලමු සාරංග ආපෝ හරිදේ කතා කර වලියක්ම තමයි මේක බැලුවොත් වලියක් බා මේ ලබ් මේක අනේ මන් දැය මේක වලිම වෙයි මේක මම ස්ක්‍රිප්ට්ද කියලා නම් දන්නේ මට දෙන්නේ ස්ක්‍රිප්ට් එක නැති මොකද වයිරල් ලවා ගන්න ඕක දේව කරන කට්ටිය ඉන්නවනේ උන් තරම් එහෙම වෙන්නේ නැත්නම් අනේ මන් දැන් මරාම ගන්නවා බැලුන් නැත්නම් කොහේ ක්ලිප් එක ෂෙයා කරනවා මේක මරා ගන්න එක තමයි දකින්නේ ලස්සනක සින්දු කියන කොල්ලෝ ඉන්නව නැත්තේ නෑ කොල්ලෝ කියලා දෙකොල්ලොම ඉන්නවා හැබැයි මේ ජජ්ලා මිත්‍ර මරා ගන්න මොකද කියලා මට හිතා ගන්න සමහරට මේ ස්ක්‍රිප්ට් එකක් වෙන්න පුළුවන් බලමු සඳසිරි හරි සඳසිරි මගේ ටීම් එකේනේ මම කතා කරන්නේ මගේ ඈ ගෙදර ගෙනියපන් එනක් වුණේ සාරංග හරි දෙන්නම් හරිදේ කතා Oh කරමු my God. සඳසිරි හරි සඳසිරි මගේ ටීම් එකේනේ මම කතා කරන්නේ මගේ හරි දෙන්නම් හරිදේ කතා කරමු සඳසිරි හරි සඳසිරි මගේ ටීම් එකේනේ මම කතා කරන්නේ මගේ හිතන්නේ මම තෝරාගත්ත සියල්ල අවසන් යස් තව මේ මම එඩිට් නොකරපු කෑලි දෙක තුනක් තියෙනවා ඒක ඩිලීට් කරලා දැන් මේක ෆයිනලයිස් කරන්න ඕනි මම ඔයාලට ෆයිනලයිස් කරන්න හැටි කියලා දෙනවා කිව්වනේ රයිට් මම ඉන්ට්‍රෝ එක හදාගත්තා සහ අඩුපාඩු ටික හදාගත්තා දැන් ඇසෙම්බල් කිරිල්ලක් තමයි තියෙන්නේ ඔයාලට පේනවා වගේ ඔක්කොම එඩිට් කරලා තියෙන පාර්ට් ටික පේනවනේ අපි අවුට්රෝ එක වෙනස් කර යුතුයි මේකට මේ අපි අවුට්රෝ එක මේ ෆස්ට් එකට දැම්මේ නෑ අපි සෙකන්ඩ් එක පොඩ්ඩක් ගමු සෙකන්ඩ් මේ තර්ඩ් වීඩියෝ එක ගමු මේ ඔයාලා දැකලාදී අවුට්රෝ කියන්නේ මේ එන්ඩ් ස්ක්‍රීන් එක වෙනස් කරලා තියෙන කොටාගේ අර BRM එකේ මේකේ සයිට් එකේ මේ වීඩියෝ එකක් තමයි එන්ඩ් එකට දාලා තියෙන්නේ ඒකම තමයි මේ අපි පස්වෙනි වීඩියෝ එකටත් දාන්නේ දැන් මේක කොපි කරලා එතනට පේස්ට් කරගන්න කරලා මෙතන මෙන්න මේ බීප් එක චුට්ටක් මේ මැද්දට ගන්න බයි ඩියෝලැප් වෙන්න තමයි ගන්න එතන පොඩි ක්වික් එකක් තියෙනවා අතල්ලක් තියෙනවා රයිට් ඕකේ නෙක්ස්ට් මං කරන්නේ මෙන්න ටික උඩට අරගෙන මේ ටික මේ ලේයර්ස් ඔක්කොම ලොකුවට ඕනේ මෙතන මෙහෙම රයිට් ක්ලික් කරලා empty tracks තියෙනවා ඩිලීට් කරන කොහොමද දන්නවද දැන් ඔයා හිතන්නකො මේ track එක empty නේ මම ඒවා එහෙම තියලා තියෙන මට අර මේ ලේසියට සහ අර new selection දාන්න ඕන තැනකදී ලේසි වෙන්න තමයි මම එහෙම මේ උඩ videos track වල empty layers තියලා තියෙන්නේ ඒ වුණාට මට මේ audio tracks වල empty layers දැම්ම ඕනේ නැහැ හරිද එතකොට මම කරන්නේ ඔය මෙතන මේ empty layers තියෙනවා නම් මෙහෙම right click කරලා delete tracks වලට ගිහිල්ලා මෙතන තියෙනවා ඔයාලට empty video track ටික delete කරගන්න ඕන මේකට ටික් එක දාන්න මම ඒකට දාන්නේ මම audio track වල විතර ටික් එක දාලා මේක මෙතන all empty tracks කියලා දාලා okay කරනවා එතකොට ආන දැක්ක කලින් කොහොම තිබ්බේ ඊට පස්සේ මෙහෙම වුණා අර empty track ටික ඔක්කොම delete වෙනවා හරිද ඊට පස්සේ ඒක හැම තියලා මම assemble කරන part එක පටන් ගන්නවා හරිද assemble කිරිල්ලේදී මම දාලා තියෙන shortcut එකක් ඔයාලට පේනවද මගේ දැන් මම මේ shortcut එක ඔබුවට පස්සේ keys දෙකක් ඔබන shift එකයි L එකට එහා පැත්තේ video එක දාන්න මොකද key එක කියලා මෙතන මතකද දාපම් මචං කසුන් වීඩියෝ එක දාන්න මේ මොකද කී කියලා ඒ shift එකත් එකේ කී එකේ බොහම පේනවා දැක්කද මේ හැම gap එකක්ම තියෙන point එකකට auto play head එක shift වෙනවා දැක්කද බයින එනවනේ සාද keyboard එකේ ඒකට දාලා තියෙන shortcut එක මේට කියන්නේ next in sequence කියලා හරිද ඒක දාගන්න කොහොමද දන්නවද මෙතන මේ shortcut වලට ගිහලා keyboard shortcut වලට ගිහලා මෙතන ගහගන්න next in කියලා යවුවට පස්සේ ඔයාලට මෙන්න මෙතන පේනවා go to gap කියලා තියෙන. ඒ go to gap එකේ තියෙන next in sequence කියලා. ඒකට තමයි මම මෙන්න මේ keys දෙක දාලා තියෙන්නේ. මෙතන shift එකයි මෙන්න මේ key එක තමයි දාලා තියෙන්නේ. හරිද? දාලා ඔයාලට ඉතින් කැමති key එකක් දාලා මෙතන okay කරන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයා keys දෙක බොබු ගමන් එකක් හෝ දෙක බොබු ගමන් මෙහෙම අර ගානට මේ ඔයාගේ මේ cut point තියෙන. දැන් මෙතනින් මෙතන තමයි පයින්නේ. හරිද? මෙතනින් මෙතනට පයින්නේ නැහැ. මෙතනින් මෙතනට මේ හැම එකම දකුණු පැත්තේ එන්ඩ් එකට තමයි පයින්නේ. පේනවනේ ඔයාලට සරලවම සිම්පල් සිද්ධියක් වෙන්නේ. මම ඒකෙන් තමයි මේ ටට්ටක් ගාලා ඊළඟ කට්ටෙන් කට්ටට පයින්නේ. මම දැන් මුලින්ම කරන්නේ මම කලින් එකේ මම නිතරම යූස් කරන එකම ට්‍රාන්සිෂන් එකකින්ද මම අර මේ කලින් එපිසෝඩ් එකක ට්‍රාන්සිෂන් එකක් ගන්නවා මෙහෙම සීක්වන්ස් එකකින් හදලා. මෙතන මම දාලා තියෙන අර බීප් එකක්. ඒතකොට දැන් මේ වගේ අවස්ථාවක මම මෙතන රයිට් ක්ලික් කරලා රිපීට් ඩිලීට් කරන්නත් පුළුවන්. නැත්නම් ඔයාලට මතකද මම අර ෂෝට් කට් දෙකක් කිව්වා මම ඒ කීස් දෙක පෙන්නන්නම් මේ ඔයාලා ෂෝට් කට් වීඩියෝ බැලුවේ නැත්නම් මේ පැත්තේ බලන්න ෂෝට් කට් එක මේ පැත්තේ අර කාඩ් එක ඇයි මේ කාඩ් එක ඔබලා බලන්න ෂෝට්කට් වීඩියෝ එකේ තියෙන ඔක්කොම කීස් දාගත්ත හැටි. මෙතන මම දාන්නේ ripple trim next edit to play head. අන්නේ ෂෝට්කට් එකෙන් යූස් කරලා මම මේ පැත්තේ තියෙන ටික ඔක්කොම මෙන්න එහෙම තනි press මේ කී එක press කරලා ඔන්න බලන්න ආවිච්ච දේ. මේ set එකම මෙහෙට ලං වෙනවා. දැක්කද? ඊළඟට ආයෙ අර මම කිව්ව ෂෝට්කට් දෙක ඔබනවා ඊළඟ කට් එකට පයින්නවා. අර ලොක් කරලා පෙන්නන්නම් මොකද්ද වෙන්නේ කියලා. දැන් මෙහෙම තිබ්බා. එතනට ගිහිල්ලා
මං ඔබනවා රිපල් ට්‍රිම් එඩිට් ටු ප්ලේ හෙඩ් එක ඔබපු ගමන් මේ පැත්තෙන් ටික මෙහෙට ළඟන ඊළඟට මෙන්න මෙතන කට් එකට යන්නේ shift එක ගත්ත එක අර ෂෝට් කට් එක ඔබනවා මම කලින් මුල්ම කිව්ව එක ඊට පස්සේ මෙතනට මම දාගන්නවා අර කොපි කරගත්ත ට්‍රාන්සිෂන් එක දැන් කොපි කරලා තියෙන්නේ මම මෙතන පේස්ට් කරාට පස්සේ ඔන්න ට්‍රාන්සිෂන් එක වැටෙනවා ඊට පස්සේ මම මෙන්න මේ ලේස් දෙකත් මේ ට්‍රැක් දෙක පොඩ්ඩක් පොඩි කරලා මේක ටිකක් ලොකු කරලා මේ කට් එක ගන්න මෙතන මැඩ් දර ගන්න අරගෙන මෙතන රිපල් ට්‍රිම් එකක් දෙනවා මොකද මෙතනට අරක මේ දෙන්න බෑ මොකද මෙතන මේ කට් එකක් හැල්ලන්න තියෙන්නේ ඒතකොට අරක ඉබුවා කියලා මේක පැත්තට මේ දැන් පී එක ඔබනවා මම මේ ඉබුවා කියලා මේ පැත්තට මෙහෙට එන්නේ නැහැ මෙතන දාන්න පුළුවන් රිපල් ට්‍රිම් එක මේ රිපල් ඩිලීට් එක විතරයි ඒකෙන් මේ ටික ලං කරගන්නවා හරිද ලං කරගෙන ඊට පස්සේ මම ආයෙ මෙතන මෙන්න මෙතන එන්ඩ් එකට යනවා ඒක ඉතින් මෙහෙම අද දාලා මෙහෙම කරන්න දෙයක් නැහැ මට කීබෝඩ් එක කී දෙක ප්‍රෙස් කරපුවම ගාන්න එතනට යනවා ගිහිල්ලා මම මෙතන කරන්නේ මුලින්ම මේ පැත්තේ තියෙන මේ සෙට් එක මෙහෙට ලං කරගන්න අර මේ රිපල් ට්‍රිම් ටු නෙක්ස්ට් එඩිට් ටු ප්ලේ හෙඩ් ෂෝට් කට් එක අර මම ඔයාලා කලින් කිව්වේ නේ ඒ ෂෝට් කට් එක ඔබපු ගම ඒ ෂෝට් කට් එකේ නම දාන්නම් යටින් මෙතන කසුන් නම දාන්න යටින් ඒක මේ කී එකත් මොකද්ද කියලා පෙන්නන්න කසුන් එකක් දාපන් දාලා මේ ඊට පස්සේ ඒ කී එක ප්‍රෙස් කරපු ගමන් මේ පැත්තෙන් ටික ලං වෙනවා ආයෙ මෙන්න මෙතනට මම පේස්ට් කරනවා මේ ට්‍රාන්සිෂන් එක කරලා ගන්නට මෙන්න එහෙම ඇදලා ගන්නවා මෙතන ආයෙ අර වගේම shift එකයි අර ෂෝට් කට් එක කී එක ඔබනවා ඊළඟට මේ එඩිට් එකට යනවා එතනට මම දාන්නේ මොකක්ද දන්නවද එතනට මම දාන්නේ මෙන්න මේ බීප් එක ඒක දාන්න මොකක්ද ඒක මම ඇද දාන්න ඕනේ නැහැ මම මේක සිලෙක්ට් කරගන්නවා සිලෙක්ට් කරලා මම මේක ආයි ෆුල් ස්ක්‍රීන් දා ගන්නවා මම කරන්නේ ආයි මේ පැත්තෙන් ටික මෙහෙට ලං කරලා මෙතනට ගහනවා F10 F10 එකට මම insert shortcut එක දාලා තියෙනවා හරිද ඔයාලට පෙන්නන්නම් මෙන්න මෙතන ගහන්න insert කියලා insert කියලා මේ තියෙන insert කියලා වීඩියෝ ඔප්ෂන් insert කියලා එතනට F10 දාලා තියෙනවා හරිද ඔයාලා ඒකට ඔයා කැමති කී එකක් දාගන්න ඊට පස්සේ දැන් ඔයා මෙතන මේ media file වල select කරලා තියෙන එක ගන්නට F10 මේ ඔබපු ගම කියන්නේ ඔයා දාගත්ත insert shortcut එක ඔබපු ගම මේ දෙක දෙපැත්තට කියන්නේ මෙතන crop වෙන්නේ නැහැ මැද්ද gap දෙකේ ඉඩ හදාගෙන ගන්නට එක මැද්දට insert වෙනවා මෙතන media එක select කරලා තියෙන clip එක තමයි වැටෙන්නේ දැන් ඔන්න බලන්න ඕන්න මම මෙන්න මේක select කරන end screen එක select කරලා F10 බෝ කියන්නේ ඔය එතකොට වැටෙන්නේ end screen එක දැක්කද ආයි බලන්නකො end screen එක බුවා F10 බුවා දැක්කද එහෙම තමයි උනේ. ආයෙ තව එකක් පෙන්නන්නකො මේ සස්පෙන්ස් මේ සවුන්ඩ් එකක් දාන්නකො ඔය. එතකොට ගැප් එකද සවුන්ඩ් ඉෆෙක්ට් එකට. තේරුණාද? දැන් මම කරන්නේ මේක සිලෙක්ට් කරලා තමයි F10 ගහන්නේ. එතකොට ඉතින් මම මොකද එඩිට් කරන්න දෙයක් නැහැ. ට්‍රාන්සිෂන් එක ගන්නට මේ බීප් එක මැදට හැල්ලලා තින්නේ. කරන්න කිසි දෙයක් නැහැ. ඊළඟට ආයෙ අර වගේ ෂෝට් කට් එක වුණා. ඊළඟ කට් එකට යනවා. මේ දෙක ලං කරගන්නවා. මෙතන පේස් කරනවා ට්‍රාන්සිෂන් එක. ඔන්න ඕක තමයි මාරුවෙන් මාරුවට මුළු මේ කියන්නේ මාරුවෙන් මාරුවේ සාමාන්‍ය ට්‍රාන්සිෂන් දෙකක් තුනක් දාලා ඊට පස්සේ බීප් එකක්. ඊට පස්සේ එහෙම යන්න ඊළඟ එකට යනවා. බලන්නකො මෙහෙම කරනවා ට්‍රාන්සිෂන් එකක් දාන්න. දැන් ට්‍රාන්සිෂන් දෙකක් දැම ළඟ. ඊළඟ එකට යනවා මෙතන ලං කරගන්නවා මේකට දානවා බීප් එක. ඒ වගේ දෙකට එක තුනට එක එහෙම හිතෙන විදිහට දානවා ඉතින්. දාලා මුළු වීඩියෝ එකම ඇසෙම්බල් කරගන්න එක තමයි කරන්නේ. ඒක තමයි මම කරලා ඉවරලා ඔයාලට ඊට කියලා දෙන්න. දැන් මම කියලා දෙන්න බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එක දාන හැටි. මම normally කරන්නේ පරණ ප්‍රොජෙක්ට් එකක් ඕපන් කරලා මොකද අලුතෙන් මට එහෙම රීමික්ස් tool දාලා අදින්න දෙයක් නැති හින්දා. මම රීමික්ස් tool එක දාලා අදින්න විදිහත් පෙන්නන්න. මම මෙන්න මෙහෙම මේ part දෙකක් මම පොඩ්ඩක් වෙනස් විදිහට යන හින්දා මම මේ intro එකට මෙන්න මේ විදිහට එකක් තමයි use කරන්නේ. කියන්නේ වෙනම පොඩි sound එකක් intro එකට ගිහිල්ලා කියන්නේ මේකෙම කොටසක් මේක copy කරලා මේකට ගිහිල්ලා අලුත් ප්‍රොජෙක්ට් එකට ගිහිල්ලා paste කරනවා. කරට පස්සේ අලුත් ට්‍රැක් එකකින් තමයි ඒක ඕපන් වෙන්නේ. මම ඊට පස්සේ ඒ ඔඩියෝ ට්‍රැක් එක පන්නලා තව එකක් දානවා. පල්ලෙහා. දැන් මේ තියෙන්නේ empty audio layer එකක්. මම ඒක මෙහෙම පොඩි කරලා ඒක ලොක් කරගන්න. Yo! What's up people? කොට and how you guys doing? සාදරෙන් ආදරේ පිළිගන්නවා ආදරෙන් එතන ගානට සෙට් වුණා. හරි. හතරවෙනි දවස් කොහමද එතනදී ආදරේ පිළිගන්නවා ආදරෙන් දවසේ. හතරවෙනි දවසට හරිද? අඩු දැන් මෙතන ඉඳන් ආපහු මම බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එක දානවා. අඩු 14 වෙනි දවස් දාලා මේක අදිනවා. දැන් මේ රීමික්ස් tool එක දාපු හින්දා මේව ඕන තරම් මට අදිනවා. ඕන තරම් කියන්නේ සාමාන්‍ය විනාඩි 25කට විතර මම රීමික්ස් tool එක දාලා හදලා තියෙන්නේ මේක. ඔන්නෝම ඇදගන්න. දැන් ඔයාලට මම කියලා දෙන්න රීමික්ස් tool එකෙන් අලුත් ඔඩියෝ එකක් කොහමද එහෙම ඇදගන්නේ කියලා. මම දැනට මෙතනට දාගන්නම් කොටාගේ පරණ බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එකක්. මේකම තමයි මම හිතන්නේ මේකක් මම යූස් කරන එකම තමයි. දැන් ඔයාලට සරලවම කරන්න තියෙන්නේ මුකුත් නෙමෙයි. මේක මෙහෙම තියෙද්දි මෙන්න මෙතන තියෙනවා මේක ඔබාගෙන ඉන්න. ඔබාගෙන ඉන්න ඊට පස්සේ මෙන්න මෙතනට රීමික්ස් tool කියලා. අන්න ඕක ක්ලික් කරලා මෙන්න මේ එන්ඩ් එකට ගිහලා ඔයාලට ඕන තරම් දුරට අදින්න තියෙනවා. ඊට පස්සේ ඒගොල්ලෝ ඔටෝ ජෙනරේට් කරලා අර එක ලූප් එකක් හදාගෙන ඒ කියන්නේ අපිට ඒ කට් එක නොතේරෙන විදිහට ලූප් එක ඒගොල්ලෝ ඔටෝ ඇනලයිස් කරලා වෙන ඕන මේ ලූප් පැටිච්ච තැන තමයි මේ මෙහෙම පෙන්නන්නේ මේ පොඩි මේ දෙද්දි ගිහිල්ලා පෙන්නන්නේ ලූප් පැටිච්ච තැන. ලූප් පැටිච්ච තැන ප්ලේ කරලා බලනවා ඔයාලට වෙනස තේරෙනවද කියලා බලන්නකො. ඉතරම් බලන්නකො. දැක්කද? ඒ අර ලූප් පැටිච්ච තැනක එහෙම මේ කිසිම ඔඩියෝ එක කපලා හදලා කියලා කිසිම වෙනසක්වත් පේන්නේ නැහැ. ඒක නම් සෑහෙන වටින මේ ඔප්ෂන් එකක් මේ ප්‍රීමියර් ප්‍රෝ වල දීලා තියෙන. මේ හතරවෙනි දවසට හරිද? අඩු මම ඊට පස්සේ මෙහෙම ප්ලේ කරගෙන යනවා. මේ සවුන්ඩ් ඉෆෙක්ට් දාපු තැන් මම වෙනම නවත්තලා ප්ලේ කරනවා. මොකද අර ලොකු ඉම්පැක්ට් තියෙන සවුන්ඩ් වලදී මෙතන බලමු.
බෝඩරේ මොකද වෙන්නේ? එතන මේ අයින් කරන්න ඕනේ බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එක එහෙම තියෙනවා Link මේක එක ගත්තා මෙන්න මෙතන ට්‍රාන්සිෂන් එකේදී මම නවත්තනවා දැන් සාමාන්‍යයෙන් මේ වගේ තැනක මේ ඩිප් එකක් තියෙන තැන් වලදී චුට්ටක් බැක් කරලා කියන්නේ මේ මෙතන කට් එකෙන් ගහුවොත් මෙතන මේක උත් එහෙනම් ඔන්න බලන්නකෝ ඕමනේ නවතින්නේ ඒක නවත්ත ගන්න මම කරන්නේ මෙන්න මේ හරියෙන් කට් එක දානවා ඉතින් ඔයාට කැමති ඉතින් දාන්න පුළුවන් ප්‍රශ්නේ නැහැ එතකොට ඒ අර let's go ඕකේ let's go let's go එකත් එක්ක ඒක මියුට් වෙලා ගානට ට්‍රාන්සිෂන් සෙට්ලා ඊළඟ කට් එකේදී අපිට බේස් එකෙන් පටන් ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙන බේස් එකකින් මේ බලන්න දෙමාපිය බේස් එකෙන් අපිට හයි හැට් එකක් වගේ වදින්නේ දෙමාපිය රැසීමේදී ගහන්න නැතුව ළමයි ආය යනවා මෙහෙම මෙන්න මේ වගේ සවුන්ඩ් ඉෆෙක්ට් එකක් ගාවදී ආයෙ බලන්න මොකක්ද සිද්ධ වෙන්නේ මිස් කිව්වා ඒකත් අවුලක් නැහැ අනේ මියක් තින්න අන්න එතනදී පොඩි මියුට් එකක් දානවා මහා මෝඩ මීමයක් උදේ වාන්දරේ අර ආපු ෆ්ලෝ එකෙන් පොඩ්ඩක් වෙනස් වෙලා ගෙන ඉඳලා එතනදී මම බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එක අයින් කරලා කොටාගේ වොයිස් එක ફોකස් කරන්න එතන බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එක අයින් කරලා තියෙනවා මහා මෝඩ මීමයක් උදේ වාන්දරේ හරි දැන් ඊළඟට මේ තියෙන මම කොපිරයිට් මේ අර ෆිල්ටර් එක දාලා කියන්නේ අපි අර කොපිරයිට් අහු වෙනකොට රෆ් කොපිරයිට් එකක් දාලා හදාගත්ත මේ ඔඩියෝ එක හරිද මේ වගේ තැන්වලදී මම කරන්නේ මෙන්න මේ දෙපැත්තට කියලා කට් දෙකක් මෙහෙම ගහන්න ගහලා ඔඩියෝ එකේ මේකේ වොලියුම් එක ටිකක් අඩු කරනවා සාමාන්‍යයෙන් ලෙවල් 4ක් විතර අඩු කරනවා මේ අපි දාගෙන තියෙන ලෙවල් වල ප්‍රමාණයට වඩා. කියන්නේ ඒතකොට අර මේකත් එක්ක නැත්තම් අර මේක වැඩිපුර ඇහුනොත් තව කේස් එකක් නේ. මේක මෙහෙම ඇහුණා කියන්නේ ඔය. ඔය කරදරයිනේ ඒක. ඒතර මම කරන්නේ සාමාන්‍යයෙන් අර මේක Tamanට ඇහෙන ප්‍රමාණෙදී ගානට දැන් ඔය දැන් මෙතන සින්දු ફોකස් වෙනවා. මෙතන මේ ඩිප් එක යන හරියේදී ගානට බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එක ફોකස් වෙනවා. නැක මාරු මාරුට තමයි යන්නේ. මූලං අනිත් එහෙම තමයි ඒක හදලා තියෙන්නේ. ඒක අර ඕනට වැඩි කරොත් එන්නේ මුළු සින්දුවේ පුරාටම බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එකයි මේ ස්ක්‍රීන් රෙකෝඩ් එක ගැන ඔඩියෝ එකයි දෙකම මික්ස් වෙලා ඇහෙනකොට අතර පොඩ්ඩක් කනට කරදරයි. එහෙම තමයි එතෙන්ද කරන්නේ. ආයෙ මෙතන යනවා ට්‍රාන්සිෂන් බස් වල යද්දී උඩ ආතතිය අමුතු ආයෙ එතෙන්ද මෙන්න මෙතනදී පොඩි මේක ඉම්පැක්ට් සවුන්ඩ් එක නෑනේ ඔය. අමුතු බස් එකේ දුන්න වැඩක් නැද්ද පුදියා වලයි දැන් ඕකේ එකකින් පස්සේ ආයෙ යා මේ කියන ඉඳලා ආයෙත් ඉඳලා මම බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එක දානවා. බලද්දි ලේන්සුව කියලා ජෝකානේ සාක්කුවට දාගෙන ඉති දැන් ආයෙ මෙතනදී ෆ්ලෝ එක වෙනස් වෙනවා. ආයෙ මේ අයියෝ මදුසංක මාර වැඩි අනේ මදුස්ක දැන් බලන්න ඔයාලා. ඉති අයියෝ මදුසංක මාර වැඩි අනේ මදුස්ක මදුසංකම් සෝරි ඔයානේ මදුස්ක මාර වැඩේ වෙලා තින්නවාට එහෙම මුළු වීඩියෝ එක පුරාටම මෙහෙම කට් කර ගැප් තියදී මේ වගේ මුළු වීඩියෝ එක පුරාටම බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එක යූස් කරන්න තියෙනවා. මම කරපු එක පෙන්නන්නම් දැන්. මේ තියෙන මේ කරපු එකක් තමයි. මේ තියෙන තුන්වෙනි ප්‍රොජෙක්ට් එක වල මේ වීඩියෝ ඔක්කොම බලලා ඇති මේ වෙද්දි. ඊළඟට එතනදී මේ තනින් තන අර මේ මෙතන මේ ඉම්පැක්ට් එකක් ගිහලා තුන්න බලන්න. ජූනියර් you know මෙතන මට ඕනේ මේ සීන් එක ෆෝකස් කරන්න. එතකොට බෑග්ග්‍රවුන්ඩ් මියුසික් ඔක්කොම අයින් කරලා මම ඒක ෆෝකස් වෙන්න කොටාගේ වොයිසුයි මම දාපු සවුන්ඩ් ඉෆෙක්ට් එක ෆෝකස් වෙන්න ඒ පෝස්ට් එක හැමම තිබ්බා. නෑ උන් මේ අතර දැන් මෙතනින් back to normal එනවා ආපහු. ඒ කියන රියැක්ෂන් එක දෙනවනේ. විනාඩි දෙකකට විතර කරගම ආයෙ ඊට පස්සේ මේ වගේ තැනක බලමු ආයෙ මෙතනත් එහෙම මේ සවුන්ඩ් ඉෆෙක්ට් ගොඩක් යූස් වෙලා නැති උන් බලන්න. කොටා කාගේද අර කොට කාගේද හරි මේ අතරින් ඇත්තටම දුන්නා කොට කාගේද I don't know nothing about that කොටාගේ okay කොටාගේ 100ගේ I don't know nothing about that either කසුන්ගේ කසුන් මේ උත්තර දියා මන් දන්නේ නෑ So big. වරණයිල බිග් ඩික් වසන්ත අන්න ඒව තමයි ඒව යූස් කරන්නේ. හරිද? දැන් මුළු වීඩියෝ පුරාට මේක තමයි ඊළඟට මම කරන්නේ. කරලා අන්තිමට කරන්නේ ස්ටෙප් එක විදිහට තියෙන්නේ මචං මෙන්න මේ කෝල් අවුට් එකේදී මේක කලින් ප්‍රොජෙක්ට් එකකින් මේ විදිහට කොපි කරගන්නවා. කොපි කරගෙන ඒ කලින් අපි මම එඩිට් කරන ප්‍රොජෙක්ට් එකට ගිහලා මෙතන මුල හරියටම ගිහලා පේස්ට් කරගන්නවා. පේස්ට් කරලි වෙලා මෙන්න මේ ටික අනවශ්‍ය ටික අයින් කරලා මේකේ මේ එන්ඩ් එකට මේ ටික මෙහෙම ඇදලා දාලා ඒක සබ්ස්ක්‍රයිබ් කරලා නැද්ද සබ්ස්ක්‍රයිබ් එච්චරයි. දැන් මේ බෑග්ග්‍රවුන්ඩ් ම්යුසික් එක සම්පූර්ණ හදන්න ඕනේ. ඊට පස්සේ මේ දෙපැත්තට ගියාපහු මේ මෙහෙම අවුට් එකක් ඇඩ් කරනවා. ඇඩ් කරලා එන්ඩ් එක ගහලා මුළු වීඩියෝ එකම ප්‍රී රෙන්ඩර් පාරක් ගහලා වීඩියෝ එකම රෙන්ඩර් කරලා දානවා. ඕක තමයි ෆ්ලෝ එක මචං. වැඩේට මේ මම කලින් අර ෆස්ට් දාපු වීඩියෝ එකෙත් කියලා තියෙනවා. මේ ඒ වීඩියෝ එකත් මම ඔය කාඩ් එකක් මෙහෙන් හරි දාන්න. අනිවාර්යයෙන් මතකද දාන්න නැත්නම් කොහේ හරි මගේ channel එකට ගිහලා බලන්න මුලින්ම වීඩියෝ බලනවා. ඒකෙත් මේ ස්ටෙප් ටික මේ විදිහටම ඔයාලට A to Z කියලා දීලා තියෙනවා. කොටාගේ වීඩියෝ එක කොහොමද හදන්නේ කියලා ඒකත් චෙක් කරලා බලන්න. කොහොම හරි කමන්නේ මේ කමෙන්ට් දාන්න. ඔයාලා subscribe කරලා නැත්නම් subscribe කරන්න. මගේ social medias ටික අර මගේ description එකේ තියෙන Instagram එක. එතකොට තව මොනවද TikToks එක තියෙනවා. එතකොට මගේ Facebook page
පේජ් එක තියෙනවා ඒනම් ලොකු අප්ඩේට්ස් කියලා TikTok එක නම් විතරනේ කරේ මම අන මන වීඩියෝ කෙල් දානවා IG එකයි Facebook page එකයි පොඩ්ඩක් ඇක්ටිව් කරලා ගන්නකොට ඔයාලා සෙට් වෙලා ඉන්නේ ඉස්සරහට එක එකව තියෙනවා සහ මම WhatsApp channel එකේ link එකත් මේ පුළුවන් වුණ description එකේ හරි අපේ මේ comment section එකේ හරි දාලා තියන්න ඔයාලා ඒකට join වෙලා නැත්නම් join වෙන WhatsApp channel එකට ඒක ඔයාලට ඔය job vacancy එකමත් job නැති කට්ටිය කියන්නේ editing jobs එහෙම හිටපු ගමන් අපේ ශශියාලගේ පිස්ටල් ලගේ පොඩක් ඔයාලා ආස කරන YouTubers ලගේම මේ job vacancy එකම වැටෙනවා. ඒ කියන්නේ editing vacancy ඒවා වැටෙනවා. අතන මං ගිහින් එන්න වීඩියෝ එක ඉවරනකම් බලපුවා හැමෝටම ස්තුතියි thank you so much ගිහින් එන්න ගෙන ඔයාලට ජය වේවා. මේ end screen එකේ මේ වීඩියෝ දෙක බලන්න